පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ සැදැහැගී සරණීය වැඩසටහන 2026 ජූනි 24 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කොළඹ ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් සුනජිත් සමීර මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සිය නිර්මාණාත්මක දායකත්වය ලබා දී තිබුණි. වෙනම මහන්සියලා තියෙනවා ඒ සියල්ල ඉතා ඉහළින් අගයනවා ප්‍රාදේශීය ලේකම් විදිහට මම මේ අද දවසේදී දක්ෂතා දක්වන අපේ නිලධාරී කණ්ඩායම ඒ අයත් ඉතාමත්ම ගෞරවයෙන් ඒ වගේම ඇහිලා බලන් ඉන්න ප්‍රේක්ෂක නිලධාරී කණ්ඩායමත් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් මම කෙටියෙන් මෙම අවස්ථාවට මැද කොළඹ ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකනාධිකාරී පූජ්‍ය දෙමළුස්සේ මේදංකර හිමියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ස්වාමින් වහන්සේලා කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍ය කුමාරි මහත්මිය කොළඹ ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා කැස්බෑව සහනාකාර ප්‍රාදේශීය ලේකම් අනෝමා ඕපනායක මැනවිය ඇතුළු ආරාධිත පිරිසක්ද සහභාගී වූහ. මෙම වැඩසටහනේ නිල මාධ්‍ය සත්කාරය අප ආයතනය විසින් ලබා දෙන ලදී. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔබ සියලු දෙනාම සමරන්නේ ඒ වටිනාකමයි. ඒ වටිනාකම සමරද්දී සදැහැගී සරණියට එකතු වෙලා මේ චිරාත් කාලයක් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කරගෙන ආපු මේ වටිනා කියන කටයුත්තට අපටත් ආරාධනා කරලා එහි ජීවමාන සාක්ෂිකරුවන් බවට අපවත් පත් කරගත්ත ඔබ සියලු දෙනාටම ස්තුතිය පිරන මට අවස්ථාවක් කරගන්නවා. නොනවතින සංසාර ගමනේ කිලිස් මන්දිර තන තනා අතිරමයට එලින සෝසත මුදන්නට ඉනි මන්තනා සොනිදොති ලොවට රජ වුණා විපුණු එකල මලකට සොනිදුනි ඔබ වේවා පියුම් අදවිල් ජලේ වෙසක් පෝය ඉතාමත් ඉහළින් සමරද්දී පොසොන් පෝයත් අපිට දෙවෙනි නෑ. මහින්දාගමනයෙන් පස්සේ ඒ වෙනකම් ගස්කල් අදහමින් හිටපු ශ්‍රී ලාංකිකයෝ එදයින් පස්සේ අපේ ඉතාම වටින දෙයක් බුද්ධ ධර්මය අපිට ලැබිලා අපි හැම අතින්ම පොහොසත් මිනිස්සු බවට පත් වුණා. ඒ ලැබිච්ච සංස්කෘතිය, සදාචාරය, සංහිඳියාව අපේ සියලු හරපද්ධතීන් අපේ ජීවිත ඒකාලෝක කරනවා. කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා එයටම නොදැන්නීමේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරේ සියලු මාණ්ඩලික නිලධාරීන් කොළඹ පවුල ගැන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විදිහට අපිට හරි ආඩම්බරයි. සියල්ලෝ එක මිටට කිව්වහම
එහෙම කියන්න පුළුවන් තැන් තියෙන අපේ හාමුදුරනේ බොහොම පොඩ්ඩයි. කොළඹ පවුල එහෙමයි. හැබැයි ආහාරයවත් ගන්න වෙලාවක් නැතුව කන්න අපි හැමදේම කරන්නේ කන්න වෙලාවක් නැති රස්සාවක් අපි කරන්නේ. ඒ කරන අතරේ මේ වගේ වැඩ කරන එක ඊටත් වැඩිය වටිනවා. මොකද අපි ඉන්නේ පුදුමාකාර ආතතියකින්. ඒ ආතතිය අපි කිව්වත් නැතත් බරපතල ආතතියක්. මේ රාජකාරී වපසරිය ඇතුලේ තමුන්ට පැවරලා තියෙන එක එක මට්ටම් වලින් පැවරලා තියෙන මේ ආතතිය මුදා හැරගන්නේ කොහොමද? එතනින් අයින් වෙන්නේ කොහොමද කියලා කියන එක අද සමාජයේ ප්‍රශ්නයක්. ඒ වෙද්දී මේ වගේ වැඩසටහනකින් අපේ බෞද්ධ කඩේ සමාජෝචක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ඒ බහුආගමික කොට්ඨාශය ඇතුලේ මම සම්බන්ධ වෙලා තියෙනවා සියලු ආගම් නියෝජනය කරන සියලු ආගම් සම්බන්ධයෙන් ඒ පවත්වන උත්සවවලට. ඉතින් කාටවත් වෙනසක් කරන්න නැතුව සියලු දෙනාටම එකසේ සලකලා එකම හැන්දෙන් බෙදෙන ප්‍රාදේශීය ලේකම්තුවෙක් ඔබට ඉන්නවා. මම හිතන්නේ කොළඹ මිනිස්සු සතුටු වෙන්න ඕන කාරණයක්. කොළඹ මිනිස්සු සතුටු වෙන්න ඕන කාරණයක්. කොළඹ නිලධාරීන් වගේම. ඉතින් එහෙමනම් මම හිතනවා මම ඇති ගත්ත කාලය කියලා